හිසකෙස් යාම කියන්නේ අද සුලභ ප්‍රශ්නයක්. ඉතින් හිසකෙස් යාම කියලා ඇත්තටම පොදුවේ ව්‍යවහාර වෙන්නේ හිසකෙස් ගැලවී යාම. ඒ වගේම හිසකෙස් ගැලවී යාමට අමතරව හිසකෙස් තුනී වීම, හිසකෙස් කැඩී යාම යන ප්‍රශ්නක් තියෙනවා. ඉතින් අපි වෛද්‍යවරුන් වශයෙන් එක පරීක්ෂා කළ රෝගය පරීක්ෂා කරලා බලලා තමයි හිසකෙස් යෑම යන්න කුමක්ද, මේ හිසකෙස් ඇත්තටම යනවද කියන කාරණය හොයලා බලන්නේ. ඒ වගේම මේ හිසකෙස් යෑම පැතොලොජිකල්, ඒ කියන්නේ ඇත්තටම රෝග තත්ත්වයක් නිසා වෙන්නටත් පුළුවන්. ඒ වගේම ෆිසියොලොජිකල්, ඒ කියන්නේ සාමාන්‍ය තත්ත්වයක්. ඒ කියන්නේ මේ හිසකෙස් අපේ වර්ධනය වෙන්නේ චක්‍රයක් ආකාරයට. අපේ හිසකෙස් කාලයක් වර්ධනය වෙනවා. ඒ වර්ධනය වෙලා ඒ හිසකෙස් හැලිලා යනවා. ඒ හැලිලා ගිහිලා ආයෙත් නැවත හිසකෙස් වර්ධනය වෙනවා. ඉතින් මෙන්න මේ චක්‍රයේදී හිසකෙස් හැලී යාම වැරදි තත්ත්වයක්, නරක රෝග තත්ත්වයක් නෙමෙයි. ඒක ෆිසියොලොජිකල් තත්ත්වයක්. ඉතින් මේ පැතොලොජිකල් කියන රෝග තත්ත්වයක් නිසා හිසකෙස් යාම තමයි අපිට ගොඩක් රෝගීන් එන්නේ ප්‍රතිකාර ලබා ගන්නට. අපි ඉස්සෙල්ලාම මේ පැතොලොජිකල් විදියට හිසකෙස් යනවා නම් අපි ඉස්සෙල්ලාම රෝගීන්ගෙන් අහලා බලනවා ඒ පිළිබඳ විස්තර, කොච්චර කාලයක් යනවද, ඒ වගේම ඒ වෙනත් රෝගී තත්ත්වයේ තියෙනවද මේ රෝගියාට, එහෙම නැත්නම් හිස් කබලේ තවත් රෝගී තත්ත්වයන් තියෙනවද. ඊට පස්සේ අපි රෝගියාව පරීක්ෂා කරලා බලනවා. මේ හිසකෙස් යෑම ප්‍රධාන වශයෙන්ම කොටස් දෙකකට බෙදන්න පුළුවනි. ජෙනරලයිස්, ලෝකලයිස් කියලා. ජෙනරලයිස් කියන්නේ මුළු හිස් කබලෙම එක වගේ හිසකෙස් යෑමක් දකින්න ලැබෙනවා. ලෝකලයිස් කියන්නේ හිස් කබලේ තැනින් තැන පැචස් වගේ හිසකෙස් යෑමක් දකින්නට ලැබෙනවා. ඉතින් මේ ආකාර දෙකට වෙනස් වෙනස් රෝගී තත්ත්වයන් අයත් වෙනවා. ඉතින් අපි රෝගියා පරීක්ෂා කරලා බලලා මොන ආකාරයෙන්ද හිසකෙස් යෑම තියෙන්නේ, මොන රෝගී තත්ත්වයක්ද තියෙන්නේ කියන කාරණේ හොයලා බලන්නට ඕන ප්‍රතිකාර කරන්නට ප්‍රථමයෙන්. හිසකෙස් සම්බන්ධ රෝගී තත්ත්වයන් වර්තමානයේ සුලභයි. ඒකට හේතු ගොඩාරියක් තියෙනවා. ප්‍රධාන වශයෙන්ම මේ කෙමිකල් භාවිතයේ වැඩිවීම. ඒ නිසා හිස් කබලට වගේම හිසකෙස් වලට හානි වීම ගොඩක් සුලභයි. හිසකෙස් යෑම වගේම හිසකෙස් කැඩී යාමටත් එය හේතුවක් වෙනවා. ඒ වගේම ගොඩක් වෙලාවට දිලීර ආසාදන, ගොඩක් මේ ඉස්සොරි වගේ රෝග තත්ත්ව අද සුලභයි. ඉතින් අන්න ඒකත් ප්‍රධාන කාරණයක් තමයි හිසකෙස් යෑමට. ඒ වගේම ගොඩක් පෝෂණ ඌනතා, විශේෂයෙන් මේ අයර්න් ඩෙෆිෂියන්සි වගේ රෝග තත්ත්ව ඇති වෙනවා. බොහෝ විට මේ ආහාර පාලනය කිරීමේදී නිසි පෝෂ්‍ය පදාර්ථ ලබා ගත්තේ නැත්නම් ඇඟේ පෝෂණ ඌනතා ඇති වෙනවා. ඉතින් අන්න ඒකත් හේතුවක් වෙනවා හිසකෙස් යෑම වැඩිවීමට. මෙන්න මේ වගේ කාරණා නිසා තමයි හිසකෙස් යෑම රෝග තත්ත්වය වැඩි වෙලා තියෙන්නේ. අපි හිසකෙස් යෑමට ප්‍රතිකාර කරන්නට කලින් රෝගියා පරීක්ෂා කරලා බලලා දැනගන්නට ඕනේ මේ රෝගියාට තියෙන්නේ හිසකෙස් යාමට රෝගී තත්ත්වය කුමක්ද කියලා. සමහර විට ඒක හිස් කබලේ හෝ හිසකෙස් වල රෝගයක් නොවෙන්නට පුළුවනි. උදාහරණයක් වශයෙන් තයිරොයිඩ් ග්‍රන්ථි ආබාධ වගේ, එහෙම නැත්නම් ඇඟ ඇතුලේ වෙනත් රෝග තත්ත්වයන් වලින් රෝගියෙකුගේ හිසකෙස් ගැලව යාමට පුළුවනි. ඉතින් අන්න ඒ නිසා රෝගියා පරීක්ෂා කරලා බලලා අවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ කරලා බලලා, විශේෂයෙන් මේ තයිරොයිඩ් ටෙස්ට් වගේ රුධිර පරීක්ෂණ අපි කරනවා රෝගීන්ට. ඉතින් රෝගී තත්ත්වයක් තියෙනවා නම් ඒ රෝගී තත්ත්වයට ප්‍රතිකාර කිරීම කරන්න ඕනේ. එහෙම නැතුව අපි සියලුම හිසකෙස් යෑම රෝගීන්ට විටමින් වර්ග හෝ වෙනත් ලෝෂන් වර්ග දීමෙන් ප්‍රතිඵලයක් එන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ රෝගයට ප්‍රතිකාර කරන්නට ඕන.
දැන් කාලේ සුලභයි ගොඩක් වෙලාට මේ විටමින් වර්ග හිසකෙස් සම්බන්ධයෙන් තියෙන සප්ලිමන්ට් වර්ග ගොඩාක් දෙනෙක් භාවිතා කරනවා. නමුත් ඒව ප්‍රතිඵලදායක වෙන්නේ නැහැ තමන්ගේ ඇඟ ඇතුලේ රෝගයක් තියෙනවා නම්. මට මේ ළඟදි රෝගියෙක් ආවා. ඒ රෝගියාට තරුණ කාන්තාවක් විශාල වශයෙන් හිසකෙස් සෑම තිබුණා. ඉතින් එයා ගොඩාක් ප්‍රතිකාර අරන් තිබුණා, ගොඩක් විටමින් වර්ග අරන් තිබුණා. නමුත් එකෙන් ප්‍රතිඵලයක් වෙලා තිබුණේ නැහැ. මම පරීක්ෂා කරලා බැලුවම රෝගී තත්ත්වයන් ඇහුවම ඒ රෝගියාට ඊට අමතරව හන්දි වල වේදනාව සහ ඉඳිබුම තවත් උණ ගතිය වගේ දේවල් විටින් විට තිබුණා. ඉතින් ඒ සම්බන්ධ රුධිර වාර්තා බැලුවම ඒ තරුණ කාන්තාවට තිබුණේ SLE කියන රෝග තත්ත්වය. ඉතින් මේක SLE කියන රෝග තත්ත්වයේදී හිසකෙස් යෑම සාමාන්‍යයෙන් සිදු වෙනවා. ඉතින් අනේ වගේ යම්කිසි රෝග තත්ත්වයක් තියෙනවා නම් ඒ රෝග තත්ත්වයට ප්‍රතිකාර කිරීම ඉතාමත් වැදගත්. එම නිසා ඔබ එක් අවස්ථාවක මූලික අවස්ථාවේ හරි වෛද්‍යවරයෙක් හමු වෙලා ඔබේ හිසකෙස් සහ ශරීරය පරීක්ෂා කරව ගන්න ඕනේ. ඊට පස්සේ පුළුවන් ඔබට දිගින් දිගටම ප්‍රතිකාර විටමින් වර්ග හරි ලබා දෙන ප්‍රතිකාරයක් ලබා ගන්නට. හිසකෙස් යෑමට කරන ප්‍රතිකාර ක්‍රම වෙනස් වෙනවා ඒ හිසකෙස් යෑමට තියෙන රෝග තත්ත්වය කුමක්ද කියන කාරණාව මත. උදාහරණයක් වශයෙන් ඇන්ඩ්‍රොජෙනෙටික් ඇලොපේෂියා කියන රෝග තත්ත්වය විශේෂයෙන් පිරිමි පාර්ශ්වය අතර සුලභයි. නමුත් කාන්තා පාර්ශ්වයේත් දකින්නට පුළුවනි. ඉතින් මේ රෝග තත්ත්වය ගත්තොත් අපි ඒකට භාවිතා කරනවා ලෝෂන් වර්ග, ෂැම්පූ වර්ග, විශේෂයෙන් මේ මිනොක්සිඩිල් වගේ ආලේපන. ඊළඟට අපි බොන බෙහෙත් වර්ග භාවිතා කරනවා, හෝමෝන වර්ග, ඒ වගේම ප්‍රතිකාර ක්‍රම මේ PRP වගේ ප්‍රතිකාර ක්‍රම භාවිතා කරනවා. ඉතින් ඒ වගේම ඇලොපේෂියා ඇරියාටා කියන මේ උඳුගෝවා කෑම කියලා සාමාන්‍ය ව්‍යවහාරයේ හඳුන්වන රෝග තත්ත්වය ගත්තොත් අපි ඒකට භාවිතා කරන්නේ එම ස්ථානයට ඖෂධ එන්නත් කිරීම, ස්ටීරොයිඩ් කාණ්ඩයේ ඖෂධ එන්නත් කිරීම. එවැනි වශයෙන් අපි රෝග තත්ත්වයට අනුව ප්‍රතිකාර කරනවා. ඒ වගේම යම්කිසි පෝෂණ ඌනතා නිසා හිසකෙත් තුනීවීමක්, ගැලවීමක් තියෙනවා නම් අපි ඒකට අවශ්‍ය සප්ලිමන්ට් භාවිතා කරනවා. නමුත් මම කලින් සඳහන් කළා වගේ ඔබ යම්කිසි රෝග තත්ත්වයකින් පෙළෙනවා නම් ඒ නිසා නම් මේ හිසකෙස් යෑම ඔබේ හිසකෙස් යෑම සිදුවන්නේ අනිවාර්යයෙන්ම ඒ රෝග තත්ත්වයේ ප්‍රතිකාර කිරීම සහ පාලනය කිරීම මගින් ඔබේ හිසකෙස් යෑම පාලනය කරගන්නට පුළුවන්.